හායි ළමයි. ඔයාලටත් බලන්න යන්නේ අපේ පෙලෝරිස්ටෝ YouTube channel එකෙන් ගේන තවත් drone unboxing වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන් මේ drone එකේ camera test එකක්, unboxing එකක්, flying test එකක් සහ full review එකක්. හරි ඉතින් ඔයාලා අද බලන්න යන්නේ මේ aircraft 4K හෙවත් drone එක කියන drone එකේ full review එකක්. සාමාන්‍ය high end budget වල දකින්න පුළුවන් විදිහේ feature එකක් වෙන මෙන්න මේ seal pack version එක මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න විතර seal pack තමයි ළමයා වෙලා තියෙන box එක ඔයාලට පේනවා ඇති. කොහෙන්වත් unbox නොකරපු seal pack drone හොයනකට මේක supreme වාසියක් කියලා හිතනවා. සහ මේක දැන් අපේ drones categories යනවා. 20ට අඩු 30ට අඩු එහෙම. දැන් මේක 20ට අඩු සාමාන්‍ය 16,000ටත් අඩු budget එකේ drone එකක් විදිහට මේ වගේ seal pack version එකක් දකින්න හැම වෙලේම බොහොම කලාතුරකින් මම දැක්කෙත් මේ drone එකේ විතරයි දැනට يعني පොඩි budget එකේ තියෙන ඒවාලි. හරි box එක ගැන කතා කරලා ඉවරලා අපි යමු ඇතුළේ ටික මොනවද කියලා බලන්න. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට මෙන්න මේ වගේ සුපුරුදු පරිදි pouch එකක් හම්බ වෙනවා. ඉතින් මේක bag එකක් හම්බෙන්නේ. high quality bag එකක්. ඉතින් හැම වීඩියෝ එකකින් වගේ කියනවා. මේ ඒ විදිහට තමයි bag එකේ විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි වැඩි විස්තර කතා නොකර unbox කරගෙන බලමු. තමයි සුපුරුදු පරිදි මේ වගේ paper bags ටික හම්බෙලා තියෙනවා. ඒ ටිකත් අපි පැත්තකින් තියාගෙන අපි යන් අපේ QR එක පැත්තට QR එක ස්කෑන් කරලා ඔයාලා මගේ කලින් වීඩියෝ බලපුවා නම් දන්නවා app එක download කරගෙන ඒ ටික කොහොමද කරන්නේ කියලා. tool kit එක හම්බෙලා තියෙනවා. extra propellers සහ අනිත් item ටික තියෙනවා. charge cable එක, screw driver එක, nut set එක. ඔයාලට main item දෙක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන ළමයි drone එක සහ අපේ RC control එක. අපි ඉස්සෙල්ලම RC control එක පොඩ්ඩක් අරන් බලමු කොහොමද RC control එක තියෙන්නේ කියලා ළමයි. මෙන්න මේක තමයි ළමයි RC control එක box type හම්බෙලා තියෙන්නේ. මේක premium design එකක් තියෙනවා සහ shapes තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට phone එක mount කරන්න පුළුවන් ඔයාලට. මෙතන joystick දෙක බලා ගන්න පුළුවන්. joystick දෙකේ ගොඩක් අය ආසයි මෙන්න වගේ high කරන එකට. high කරන්න පුළුවන්. ඔයාලට ගලවලා මෙතන mount කරන්නත් පුළුවන්. හරිද? මම ඔයාලට high කරන විදිහ පෙන්නන මේ වගේ කරකවල තමයි මම high කරන්නේ. මම පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙනවා. බට් ඔයාලට ඒක කොහොමවත් බලා ගන්න පුළුවන්. හරි ඉතින් joystick දෙකත් high කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහ තමයි RC control එකේ look එක බලා ගන්න පුළුවන් වෙන්නේ. phone එක mount කරන කැලේ තියෙනවා වෙනම. මෙහෙම තමයි look එක තියෙන ළමයි. මැද screen type එකක් තියෙනවා. ඉතින් මේ button එක දන්නවනේ ඔයාලා දන්න අය දන්නවා සහ නොදන්න අයට use manual එක නා use manual එක කියලා බලා ගන්න පුළුවන් සහ ඔන්ලයින් කෝල් එකක් ගන්න විස්තර දෙන්න පුළුවන්. සහ මෙතන කියන්න තරම් ලොකු දෙයක් RC control එකේ ওই button හතරේ නැහැ. ඒ කියන්නේ ඔකේ ඉන්නේ නැත්තම් වෙන හේතුවක් නැහැ. camera adjust කරන button සහ අර පොඩි වැඩ කරන්න වීඩියෝ එක on කරන්න ෆොටෝ එක on කරන්න වගේ තමයි තියෙන. ඒකේ logo එක දැක්කමත් ඔයාලට තේරෙනවා. ඉතින් මම හිතනවා ලොකු explain එකක් එතන දෙන්න අවශ්‍ය නැහැ කියලා. සාමාන්‍ය සමහර drone එකෙන් වෙනස් වෙනවා. RC control එක ගැන විස්තර කරන්න ඕනේ. ඉතින් මේක නම් ලොකුට විස්තර කරන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා තියෙන ගොඩක්ම ස්ටේබල් drone එකක් විතර. ඒක නිසා මේක කන්ට්‍රෝල් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මේක මාරම හැන්ඩලින් තියෙන drone එකක්. drone එක ළම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන ඔයාලට brushless mode ඇවිල්ලා තියෙනවා මේකේ සුපුරුදු පරිදි. සහ මේ brushless mode එකේ motor එකට damage වෙන හානිය කියන්නේ damage වෙන තියෙන සම්භාවිතාවය ගොඩක්ම අඩුයි. මොකද මේ drone එකේ motor එකේ අර coils ටික එළියට නිරාවරණය වෙලා නැහැ. ගස්වල බිත්තිවල වදින්න ගියොත් බාධක වෙලක් වෙන උඩ සෙන්සර් එකක් තියෙනවා. මම හිතනවා ඔයාලට පේනවා කියලා. සහ ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙනවා. ඒ කියන්නේ කැමරා තුනක් තියෙනවා. මේකෙන් හොඳ වීඩියෝ ක්වොලිටි එකක් ඔයාලට ගන්න පුළුවන්. මම ළමයි වීඩියෝ ක්වොලිටි එක දාන්නම් ඔයාලට කැමරා ටෙස්ට් එකේදී. මේ විදිහට තමයි drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට අතට full weight design එකක් තියෙනවා සහ හොඳ weight එකක් තියෙනවා මේකට. gram 120 එක වගේ. ඉතින් foldable design එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් battery time එක ඔයාලට විනාඩි 20ක් වගේ ගන්න පුළුවන්. අපි බලමු battery එක ගල්ලා මේක milliampere කීයද සහ battery එකේ විස්තර කොහොමද කියලා. ඔයාලට මෙන්න විදිහට තමයි battery එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලට පේන්නේ නැති කියලා. සාමාන්‍ය milliampere 1800ක වගේ battery එකක් ඔයාලට මේකට හම්බ වෙනවා. ඉතින් මේ design එක සහ මේ battery capacity එක මේකේ බර නිසා මේක ගොඩක්ම stable drone එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔයාලට ඒක flying test එකේදී බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඔයාලට කියන්න බැරුණා මගේ වීඩියෝ බලලා ඉන්නට අපි ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දෙනවා. සහ දැන් ක්‍රිස්මස් ඔෆර් එක යනවා මේ දවස් ටිකේ. එක්ස්ට්‍රා චිප් සහ ගාඩ් සෙට් තව අයිටම්ස් ටිකක් ගන්න පුළුවන් වෙනවා කිහිපයක්ම ෆ්‍රී ඩෙලිවරි දා ගන්න පුළුවන් ඔෆර්ස් යනවා. සහ වීඩියෝ බලන අයට සුපුරුදු පරිදි හම්බ වෙනවා. YouTube, TikTok, Instagram, Facebook ඔය ටිකෙන් එන අයට drone එක ගැන කතා කරලා තමයි මෙන්න මේ විදිහට තමයි ඔයාලට arms ටික දිග ඇරෙට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ light material එක ගත්තට පස්සේ ළමයි මේක glass material එකට ආසන්නයි හදලා තියෙන සහ plastic rubber plastic නෙමෙයි. glass type එකක් තමයි තියෙන්නේ. sensor එක යට මෙන්න මේ විදිහට button එක තියෙනවා ළමයි. button එක long press කරගත්තට පස්සේ ඔයාලට මේක on කරගන්න පුළුවන්. කියන වරුණා battery එක සාමාන්‍ය පැය දෙකක් වගේ charge කරන්න ඕනේ. මේක full charge වෙන ලොකු battery එකක් තියෙන මේකට. ඉතින් ඇතුළේ විස්තර මෙහෙම තමයි ළමයි තියෙන්නේ. අපි එළියට අරන් ගිහින් බලමු කොහොමද මේකේ flying test එක සහ camera test එක කියලා. හරි ඉතින් අපි outdoor මේ විදිහට තමයි ඔයාලට drone එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක flying test එක සහ camera test එක බලමු. stable එක කොහොමද කියලා.
ඔයාලට කියන බැරුණා කට්ටිය අහලා තිබ්බ බෑන්ඩ් එකක් හම්බුණාද බෑන්ඩ් එකක් හම්බුණාද කියලා මම දැක්ක කමෙන්ට් සෙක්ෂන් වල දාලා තියෙනවා සහ channel එකෙත් මට දාලා තියෙනවා මේ ඔව් බෑන්ඩ් එකක් හම්බුණා මේ අතේ දැන් පේන්න තියෙන්නේ බෑන්ඩ් එක දන්න අය A level maths එහෙම කරලා තියෙන අය දන්නවා ඇති මම හිතනවා මාතර පැත්තේ තංගල්ල පැත්තේ ජනකසෝගේ ක්ලාස් අපුලමයි බෑන්ඩ් එක දන්නව නම් යටින් කමෙන්ට් එකක් දාන්න බෑන්ඩ් එක අඳුරනවාද කියලා හරි හරි ඒ විස්තර ඇති ඩ්‍රෝන් එකේ මෙතන තමයි මේවල බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ජොයිස්ටික් එක ගලවලා හයි කර ගන්න පුළුවන් ඉතින් ජොයිස්ටික් දෙක හයි කරගත්තට පස්සේ මෙන්න මේ තමයි ඩිසයින් එක බලා ගන්න පුළුවන් ඉන්නේ ඩ්‍රෝන් එකේ සහ රිමෝට් එකේ මේකලා මෙන්න මේ විදිහට හම්බෙන ෆ්‍රී ගාඩ් සෙට් එකෙන් ඔයාලට කොහේ හරි වදින්න කියොත් ආරක්ෂා කරගන්න පුළුවන් වැදුනට පස්සේ සෙන්ස් එක තියෙන නිසා වදින්නේ නැහැ බැරි වෙලා හරි ගිහිල්ලා වැදුනොත් මොන හරි දෙයක් ඇවිල්ලා මේකේ වැදුනොත් ඒකෙන් ආරක්ෂා වෙන්න මෙන්න මේ ගාඩ් සෙට් එක තියෙනවා ප්‍රොපලර්ස් කැඩෙන්නේ නැහැ මොන වෙලාවකවත් බිම් වැටුණත් මම හිතනවා ඔයාලා මම කලින් දාපු වීඩියෝ එකේ පියෝන 4K ඩ්‍රෝන් එකේ දාලා තිබ්බ ගාඩ් සෙට් එක දකින්න ඇති කියලා ඒ නම් ඊට වඩා සෑහෙන ඇඩ්වාන්ස් මේ ගාඩ් සෙට් එකක් තිබ්බේ මේ විදිහට තමයි සාමාන්‍යයෙන් වට ප්‍රමාණය අංශක 260ක් වගේ කව වෙලා තිබ්බා මේ ප්‍රොපලර්ස් වලින් අංශක 260ක් 300කට ආසන්න ප්‍රමාණයක් කව වෙලා තිබ්බ. එතකොට වදින්න කොහොමත්ම chance එකක් නැහැ. හරි ඉතින් ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරලා ළමයි වල මෙන්න විදිහ තමයි ෆස්ට් ෆ්ලයි එක ගන්න පුළුවන් ඉන්නේ මේක දැන් සීල් කඩපු ඩ්‍රෝන් එකක්. ඔයාලට එන්නේ ෆුල් සීල් පැක් ඩ්‍රෝන්. අපි චෙක් කරලා එවන ඔයාලා කිව්වොත් නැත්තම් ෆුල් සීල් පැක් ඔයාලට ගන්න පුළුවන්. ෆ්ලයින් ටෙස්ට් එක මේ විදිහ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ළමයි වල බලා ගන්න පුළුවන් කොච්චර ස්ටේබල් එකක් තියෙනවද කියලා. මේක රතේ තියන් ෆ්ලයි කරන්න පුළුවන්. සමහර බජට් ඩ්‍රෝන් තියෙනවා අතේ තියන් ෆ්ලයි කරන්න බැරි. සෙන්සර් වෙන්නේ බිමට විතරයි. මේක එහෙම නැහැ. මේක අතේ තියන් උනත් ෆ්ලයි කරන්න පුළුවන්. බාද්දිත් අතට සෙන්සර් වෙනවා. අත ඇල්ලුවට පස්සේ නවතිනවා. බානවා. කිසිම ප්‍රශ්න නැහැ. ස්ටේබල් එක මම හිතනවා බලා ගන්න පුළුවන් නිසා ළමයි මේ විදිහට ස්ටේබල් එකක් මේ බජට් එකේ ඩ්‍රෝන් එකකට කිසිම අවස්ථාවක හම්බ වෙන්නේ නැහැ. බලන්න කොච්චර ස්ටේබල්ද කියලා හෙල්ලෙන්නේ නැහැ එකම තැන තියෙනවා සහ මේක සාමාන්‍ය කිලෝමීටරයක් වගේ යනවා. සමහර අය හිතන්නේ මේ බජට් එකට කිලෝමීටරයක් තිබ්බට පස්සේ ඇත්තටම යනවද දන්නේ නැහැ කොහොමද දන්නේ නැහැ වගේ අයිඩියා එක තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම යනවා මම හිතනවා ඔයාලා බලා ගන්න පුළුවන් කියලා. මම ෆ්ලයින් ටෙස්ට් එකත් එක්ක කැමරා ටෙස්ට් එක හැපැත්තෙන් දානවා. ඒකේ තියෙනවා ෆුල් ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝ එක ඉවරයි ළමයි. කියන සෑහෙන දේවල් තියෙනවා ඊළඟ වීඩියෝ එකේදී කියන්න මේක වෙලා මදි. ඉතින් ඊළඟට ඕනි ඩ්‍රෝන් එකේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාලා channel එක හොඳයි නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. ඉස්සරහට දෙනවා first discount එක. ඒ ටික ගන්න set line ළමයි drone unboxing වීඩියෝ එක මෙතනින් ඉවරයි. පහළ numbers වලට message දාන්න display එකේ number එක තියෙන. ඒකට message එකක් දාලා අපිට කියලා cash on delivery ගෙදරට order